දරාගන්න බෑ මගේ කෑම එක රහයියා මන් නැතුව මේකේතර සද්ද වැඩිනේ අද බත් හැදුව කියලා තමයි ඒකේ බත් එකකුත් ඔතාගෙන කියන්නේ අතන මේ බෙදාගෙන තමයි යන්නේ මං යනවා ඔෆිස් ඔයාලත් එන්න අද මොනවාද මං ඔෆිස් එකේ කන්නේ කියලා බලමු මාසෙකමාරක් work from home කරලා අද තමයි ඉස්ලාම් මම මේ ඔෆිස් එක ලිෆ්ට් එකේ සෙල්ෆිය අනිවාර්යයි ඔයගොල්ලෝ මගේ Instagram story බලනවා නම් මේ සෙල්ෆිය ගැන දන්නවා හායි ළමයි මේ තමයි අද සෙට් එක මේ අපි අලුත් ඉන්ටර්න් මල්ලි දවල් එකට shift එක පටන් ගන්න හින්දා ගියපු ගමන් කාලම තමයි වැඩේ පටන් ගන්න. මේ තියෙන්නේ මගේ බත් එක හරිප්පු චිකන් උයි සමග තක්කාලි සම්බෝලයක්. එතකොට මේ ඉන්නේ බද බත් කන කට්ටිය. දරා ගන්න බෑ මගේ කෑම එක හයියා. මේ තමයි අපේ දෙවෙනි බත් එක. මෙහෙම කද්දි ඉස්කෝලේ කාලේ මතක් වෙනවනේ. ආය අපි අතාරියේ නෑ තුන්වෙනි බත් එක විදිහට අපි කෑව හොඳ ෆ්‍රයිඩ් රයිස් එක. විශේෂයෙන් කියන්න ඕනේ මේක අද ඔෆිස් එකේ මොනවද මං කෑවේ. සම්බන්ධව දර්ශන සහිත බ්ලොග් එකක් බව කරුණාවෙන් සලකන්න. හරි දැන් අපේ ටීම් එකත් එක්ක කාලේ ඉවරයි. එතකොට මේ ඇවිල්ලා ඉන්නේ අපි අල්ලපු ගෙදර ටීම් එකත් එක්ක කන්න. එහා පැත්තේ ටීම් එකෙත් ලස්සන නෝනා මහත්තුරු සෙට් එකක් ඉන්නවා. නෝනලා නෑ මේ ටීම් එකේ. ඇත්තට මෙතන එයාලගේ රූපය අදාළ නැහැ. මොකද මං ගිහිල්ලා කෑවා. එච්චරයි මෙතන ඇත්තටම වැදගත්. ඉන්නකෝ. ඉෂාන් මහතාගේ නෝනාගේ බත් එක නේද? ඔව් ඉෂාන් මහත්තයාගේ නෝනාත් ඇත්තටම YouTube channel එකක් පටන් අරගෙන තිනවා. ඔයාලත් vlogs බලන්න ආසයි නම් මෙන්න මේ channel එක subscribe කරන්න. කාලේ ඉවර වෙලා මනස සංසුන් කරගන්න අපි පොඩ වටපිට බලනවා. මේ ඉන්නේ අපේ ඔෆිස් එකේ කට්ටියක් තමයි. යාලා වෙන ටීම් එකක ලිෆ්ට් එකේදී හම්බෙන් හමු වීමක් තමයි ඔයාලට මේ දිස් වෙන්නේ. දවල්ට බත් කාලා කමු අපි වටලප්පම්. ඔයාලටත් බත් කාලා කන්න වටලප්පම් ඕන නම් H&H වටලප්පම් වලින් ඕඩර් එකක් දාන්න. කිලෝ එක 500 චුටි චුටි ඒවා අසන චුටි චුටි වගේ වුණත් වටලප්පම් ගන්න පුළුවන්. මේ බාන අර අතුලේ හිරුත් තියෙනවා. අනේ මේකේ හිල ફોකස් හරි. කොයි මොකේ හිලද ફોකස් වෙන්නේ? නොයි විදිහට තමයි බත් සමග වටලප්පම් කාලා අපි දවල් කෑම බෙල ඉවර කරේ. මේ කරගත්තා වූ පුණ්‍ය කර්මේ වැඩි සම්සප්පොද්දස් ලැබේවා. දැන් වෙලාව හවස 5යි. 5:00 වෙන්නත් පුළුවන්. මට හරියට මතක නෑ. ඊට පස්සේ අපි එළියේ ලස්සන සන්සෙට් එකක් තිබ්බා. ඒක බල මම හදපු තේ එකක් රස වින්දා. අපේ ඔෆිස් එකේ සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට බෝතල් වල දාලා කෑම වර්ග 3ක් තියෙනවා. ඒවා දවස ගානේ වෙනස් වෙනවා. අද තියෙන්නේ මඤ්ඤොක් අපේටි. මොකක් හරි චොක්ලට් බිස්කට් වර්ගයකුයි තව තියෙනවා ක්‍රීම් කැකර් වගේ එකකුයි. අපි හැමෝම ඒක මතක තීරණය කරගත්තා තේක බොන ගමන් සරජාතියක් කන්න ඕනි කියලා. ඉතින් ඒ හින්දා අපි අද මඤ්ඤොක් අපේටි තෝරගත්තා. ඔය කොළ පාට එකක් අඳන් ඉන්නේ සෙහාන් මහත්තයා. ඉතින් එයාගේ අතේ තිබ්බ ඔර්ලෝසුව මාත් පොඩ්ඩක් වැඳලා බැලුවා. ඇත්තම කිව්වොත් ඒක මගේ අතට නම් සෙට් වෙන්නේ නැහැ. මොකද අත මෙහෙම කරොත් එහෙම මෙහෙම වැටෙනවා. බෙල්ලට වගේ බැඳුණා ඔන්න පොඩ්ඩක් සෙට් වෙලා තියෙයි. මේ ඔයාලා 2000 කොලේ දැකලාද මම මේ පළවෙනි පාට තමයි 2000 කොලයක් දැක්කේ. ලග්න නිල් පාට උඩ කොළ පාටකින් ඔය ගහලා තිබ්බ. ඔය ඔක්කොම කායවට පස්සේ ලිප්ස්ටික් ටිකත් මං ඉබේම කාලා. ඒ හින්දා මම පොඩ්ඩක් රිෆ්‍රෙෂ් වුණා. අපි යනවා මේ හදිස්සියෙන් දූගෙන යනවා කොහෙද යන්නේ මේ රැට කන්න. දැන් වෙලාව රෑ 8:00 විතර මම ඕගලන්ට දාලා දෙන්නම්. අද අපි රැට කන්න ඕඩර් කරේ සීෆුඩ් චොප්ස් රයිස් එකකුයි. එකක් කිව්වට ඇත්තට මෙතන ඉන්න සෙට් එකත් එක්ක අපි එකකින් 3 ගානේ ඕඩර් කරා. ඊට පස්සේ චිකන් කොත්තුවකුත් ඕඩර් කරා. ඉතින් ඕවා තමයි අද කෑවේ. අපි මඤ්ඤොක් අපේටි කාලා ග්‍රීන් ටී එකක් බීලා සතුටින් දවස නිමා කරනවා. අපි යනවා අද ඉවරයි කියන්නේ. අපි යනවා අද ඉවරයි. බයි අද ඉවරයි. අසල්සිටි ඔබ සමග ස්තුතියි. නෑ ඔයාලගේ කටහඬ කියලා ස්තුති කරා. අනේ මේ අඬාද යන්න මන් නැත්තම් ඔයාලට තේරෙයි. මේ කට්ටිය ජොලියේ ඉන්නවා. මන් නැතුව මේකේතර සද්ද වැඩිනේ. ඔව්. මොනවද මේ හදන්නේ? ඒ වාගේ සද්දවත් එක්ක හරියන්න සදාගන්න. මේ ඔයා හොඳට කනවනේ යන්නේ මන් නැතුව. ඔව්. ඌසකට හොඳට කන්න වෙනවා.